ලෝකයනවා හැමෝටම අද බැලුවා වන් ගෝල් පේස් එකේ තණ්ඩ බෝල්ට්ස් එක පට්ටම එක්ස්පිරියන්සයක් ගත්තා මේක ඇවිල්ලා 2 hours මූවි එකක් 7pm බැලුවේ 3D බැලුවේ ඩොල්බි ඇට්මොස් තියටර් එකේදී මේක ඉනිෂියලි ස්ටාර්ට් කරනකොට ඒ කැරක්ටර් සෙට් එක හඳුන්වලා දෙනවා නියමටම ෆස්ට් ලයික් 30 මිනිට්ස් වගේ යද්දී අපිට මේ කැරක්ටර්ස් වල බැක් ස්ටෝරිස් දීලා ඉන්ඩෙප් ඩීටේල්ස් දීලා අපිට ෆුල්ම එන්ගේජ්මන්ට් එකක් දෙනවා. ඊට පස්සේ මේකේ අර ඒ ටීම් එක බිල්ඩ් අප් වෙන එක ඒ සීක්වන්ස් එකේ ඉඳන් තමයි මේකේ පට්ටම ඒ කියන්නේ එක මාරම ජර්නි එකක් විදිහට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. අර ඒ සෙට් එකත් එක්කම අපි ඉස්සරහට මූව් වෙනවා කියන ෆීලිං එක තන්ඩර්බෝල්ට්ස් ෆිල්ම් එකේදී ආවා. මට මේ ෆීලිං එක ඇත්තටම මාබල් මූවී එකක ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් එකෙන් පස්සේ හම්බුනේම නෑ. ඊට පස්සේ අර ජස්ට් ආෆ්ටර් දැට් ලයික් ආපු ස්පයිඩර්මෑන් මූවී එක මතක හැටියට පොඩ්ඩක් අරගේ වයිබ් එක තිබුණා. ඒකෙම තිබුණු ඒ ගැම්මට අරගෙන ගිය ෆිල්ම් එකක් හැටියට මේක හඳුනන්න පුළුවන්. ඊට පස්සේ ඒ පරණ ඒ ඇවෙන්ජර්ස් සෙට් එක අයින් වුණාට පස්සේ මේක ටෝටලි අවුට් ඔෆ් ටච් ගියයි කියලා කියන්න පුළුවන් මාබල් යුනිවර්ස් එක. එහෙම ඒ අවුට් ඔෆ් ටච් කියපු යුනිවර්ස් එක යළිත් ඒ කියන්නේ රීබ්‍රෑන්ඩ් කරපු අවස්ථාවක්. එහෙමත් නැත්නම් මේ ෆ්‍රැන්චයිස් එකේ රීබර්ත් එක හැටියට හඳුන්වන්න පුළුවන් තන්ඩර්බෝල්ට්ස් මූවි. මම එහෙම කිසිම මේ බලාපොරොත්තුවක් තියාගෙන ගිය ෆිල්ම් එකක් නෙමෙයි. මම එහෙම ඉස්සර කලින් ඒ කියන්නේ අර ඇවෙන්ජර්ස් අර එන්ඩ් ගේම් මේ වයිබ් එකට එන කාලේ වෙනකොටම නම් ඒ ෆිල්ම් එක බලන්න යනකොට ඒකේ ඔක්කොම ෆලෝ කරලා සමහර වෙලාවට කොමික්ස් මම එහෙම රීඩ් කරන කෙනෙකුත් නෙමෙයි. සමහර ඒ ඔන්ලයින් හොයාගෙන එහෙම රීඩ් කරලා ඒ වගේ වයිබ් එකක් තිබුණා. ඊට පස්සේ ග්‍රිප් එක ඒගොල්ලන්ගේ තිබුණු ගියාට පස්සේ අපි වෙන මූවිස් වලට ගොඩක් ෆෝකස් කළා. ඒ වුණාට එන හැම මාවල් මූවි එකක්ම බැලුවා. මොකද හැම ෆිල්ම් එකම තියේටර් එකේ බලන කෙනෙක් විදියට. ඒ වුණාට ඒ අර තිබුණු ටච් එක ඒ ෆිල්ම් වල තිබුණේ නැහැ. ඒ ටච් එක යලිත් පාරක් ආපු චිත්‍රපටය ලෙස හඳුන්වන්න පුළුවන් වෙනවා තන්ඩර්බෝල්ට් ෆිල්ම්. මේ ෆිල්ම් එක අර මාවල් එකේ 2016 17 18 19 වල ආපු සමහර චිත්‍රපටි වලටත් වැඩිය හොඳයි. ඇත්තටම ඒ කියන්නේ මාරම කොමික් රිලීෆ් එකක් තියෙනවා, ඇක්ෂන්ස් තියෙනවා, ඉමෝෂනල් එලිමන්ට්ස් තියෙනවා. දැන් මේක ටිකක් අවුට් ඔෆ් ටච් සුපර් හිරෝ ටීම් යන්නේ. තොර මේගොල්ලෝ වගේ මේ වගේ ටීම් එකක් ඇතුළට කොමික් රිලීෆ් ගෙනාවට පස්සේ මේක නිකන් අර මම වෙලාවකට හිතුවා ටිකක් ගාඩියන් ඔෆ් ගැලැක්සි වගේ ටිකක් ටූ මච් ලයික් ෆනි වේද කියලා. එහෙම නෑ. මේකේ අර සීරියස් සීක්වන්සස් තියෙනවා. මේ කැරක්ටර්ස් වල බෑක් ස්ටෝරිස් ටික හොඳට පෙන්නනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අද ගන්න ඩිසිෂන්ස් වලට කොහොමද මේගොල්ලන්ගේ ඉස්සරහා මේගොල්ලෝ ගත කරපු ජීවිතය, මේගොල්ලන්ගේ තරුණ කාලය කොහොමද බලපෑවේ කියන එකේ බෑක් ස්ටෝරිස් වලින් හොඳටම පෙන්නනවා. ඇත්තට මේක මූවී තියේටර් එක ගත්තොත් එහෙනම් මේකත් හොඳට හවුස්ෆුල් වගේ වෙලා තිබුණා. ඒ ආපු ඔක්කොම හොඳට මූවි එක එන්ජොයි කළා කියන්න පුළුවන්. මේ මූවි එක ඇවිල්ලා මතක හැටියට මිඩ් ක්‍රෙඩිට් සීන් නේ මිඩ් ක්‍රෙඩිට් එකකුත් තියෙනවා, එන්ඩ් ක්‍රෙඩිට් එකක් තියෙනවා. එන්ඩ් ක්‍රෙඩිට් එක තමයි සුපිරිම එක. එන්ඩ් ක්‍රෙඩිට් එක යන්නේ සම්පූර්ණ අර ඔක්කොම ටික ඉවර වෙනකම් ඉන්න වෙනවා. ඒ කියන්නේ පට්ට වෙලාවක් ඉන්නවා කලින් ඉස්සර මාවල්ස් මූවිස් වලට හිටියා නම් ඉතින් ඕක සාමාන්‍ය දෙයක්. බට් මම දැන් 7pm එකන බැලුවේ. එතකොට මේක ඉවර වුණේ 9 like 29:30 වගේ වෙලා. එතකොට ඒත් ඉතින් හිටියා. බට් ඒක වර්ත් එක. ඉස්සරහට යන මූවි එකක් පොඩ්ඩක් ටීස් කරන එක යන්නේ. බට් ඒක it's very funny and very witty and like gives us the goosebumps. මේ වයිබ් එකම. ඒ කියන්නේ මේකේ වැඩේ තියෙන්නේ දැන් තව ඊළඟ එක ඩිරෙක්ට් කරන්න වෙන එක්කෙනෙක් එහෙම දැන් අර කලින් අර MCU එකේ තිබුණා ඒවැත් එහෙම ඩිරෙක්ට් කළාට ඒවැ අර ඕවරෝල් ස්ටෝරි ලයින් එකත් එක්ක ක්‍රාෆ්ට් කළා. ඒ ග්‍රිප් එක ලොස්සුනානේ මේගොල්ලෝ අර මැජිකල් දේවල් ගේන්න හැදුවා. ගොඩක් ටූ මච් අවුට් ඔෆ් ටච් දේවල්. ඒවා හුඟක් වෙලාවට ටච් උනේ නැහැ. ඒ කියන්නේ ඒවායේ මාවල් කොමික්ස් හුඟ දෙනෙක් දැන් පොපියුලර් කොමික්ස් නෙමෙයිනේ නෝමල් ජෙනරල් පබ්ලික් එක අතර. නෝමල් මාවල් ඩයි හાર્ඩ් ෆෑන්ස් අතර විතරයි ඒවා ප්‍රසිද්ධ උනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ඒ පසු කාලීන අසාර්ථකත්වයට හේතුව. දැන් මේක ගත්තොත් එහෙනම් මේකේ මාවල් කොමික්ස් තන්ඩර්බෝල්ට්ස් ලා කියන්නේ කවුද කියලා දන්නේ නැති මිනිස්සෙක් ගිහිල්ලා බැලුවත් ඒ මනුස්සයාටත් ස්ටිල් එන්ජොයි කරන්න පුළුවන් වෙනවා.
පට්ට මේක අර වින්ටර් සෝල්ජර්ගේ සීක්වන්ස් එකක් තියෙනවා පොඩි බයික් එකක් රයිඩ් කරන පොඩි ස්මෝල් සීක්වන්ස් එකක් ඒක funny and like gives us the goosebumps ෆැන්ටස්ටික් ඒක නම් නියමටම ක්‍රාෆ්ට් කරලා තියෙනවා ඊට පස්සේ සමහරු මේ මම දැක්කා බියොන්ඩ් ද ට්‍රේලර් එකේ ග්‍රේස් නේද එයා කියලා තියෙනවා මේ මොකද්ද ෆයිනල් නිකන් ඇක්ෂන් සීක්වන්ස් එකක් එහෙම තිබුණේ නෑ වගේ දුන්නා මොකක් හරි ලයින් එකක් යාගේ රිවිව් එක කියන මට නම් එහෙම මේ තේරුණේ නෑ ඒක අර ඒ what it is meant to be Thunderbolts කියන එක කියන්නේ ටීම් එක මේගොල්ලෝ යුනයිට් වෙන එක ඒකයි මාරම ලස්සනට පෙන්වනවා ෆිලොසොෆිකල් ජර්නි එකක් වගේ අර අන්තිමේදී ඒක ඒක පෙන්වන විදිය ඇත්තනම් පට්ට කාස්ටිං එකත් සුපිරි නියමම එක්ස්පීරියන්ස් එකක් ගත්ත ෆිල්ම් එකක් කියලා Thunderbolts කියන්න පුළුවන් මගේ මේ ස්පෙක්ස් එක අවුරු මම කලින් අර පොඩි ස්පෙක්ස් එකක් තිබුණා ඒක ඒ පොඩි දෙකේ නම් මට අර 3D ග්ලාස් එක දානකොට පොඩ්ඩක් අවුලක් නෑ මේ දැන් තියෙන ස්පෙක්ස් එක ඉස්සරහින් අර 3D ග්ලාස් එක දැම්මම පොඩ්ඩයි ඒක අර අන්කම්ෆර්ටබල් ආයි සීන් එකක් තියෙනවා ග්ලාස් එක ඇට්ට දාලා මේක උඩට දැම්මත් එහෙමයි කොහොම කළත් ඒක පොඩි කේස් එකක් තිබුණා එතකොට මට මුලින් හිතුණා මේක 3D නොබලා හිටියනවද කියලා හැබැයි 3D නම් එහෙම මේ එහෙම pop up 3D sequences එහෙම 3D බලන්න කියලා දෙයක් නම් එහෙම තිබුණේ නැහැ හොඳ 4K theater එක හරි IMAX theater එක හරි බලුවා නම් මේ experience එක ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මම highly recommend කරන movie එකක් තමයි Thunderbolts කියන්නේ මේකේ score එකත් මාරු ඉවර වෙනකොට දානවා ලස්සන song එකක් ඒ වගේම overall score එක මාරු visual effects ඇවිල්ලා superb එකෙන් කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ කොහොමද මේ Marvel high budget movie එක normal දෙයක් එතකොට මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ Thunderbolts කියන ෆිල්ම් එක මාව ඇත්තටම wow කළා මම හිතුවේ නැහැ මම මාවල් එකට ආය මේ වගේ කම්බැක් එකක් දෙන්න පුළුවන් කියලා. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මාවල් එකේ කම්බැක් එක සාර්ථකයි කියලා. ඒකට හේතුව තමයි දැන් ෆැන්ටස්ටික් 4 එකේ එනවා සමහර විට මේ ෆැන්ටස්ටික් 4 එක අපි දැන් ට්‍රේලර්ස් බලලා ටිකක් like looking good වගේ vibe එකක් දුන්නාට සමහර විට like it is not that good වෙන්න පුළුවන් සමහර විට ඒ ඩිරෙක්ටර් අපි දන්නේ නැහැ කියන්න බෑ. ඒකින්ද එහෙම ෆ්ලොප් ඒකත් අර මීට කලින් ළඟදී ආපු මාවල් මූවිස් වල වට්ටමට වෙట్లా ඉතුරු ටිකත් එහෙම වැටුනොත් මේ ඕවරෝල් මාය මුළු ෆ්‍රැන්චයිස් එකම වැටෙනවා බට් මෙතන මේ පොයින්ට් එකක් දෙනවා ඒ කියන්නේ ස්ටේක් එක හයි කරලා දැන් සෙටප් කරලා තියෙන්නේ Thunderbolts එක සෝ මේක කීප් අප් කරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේක ඕවරෝල් ස්ටෝරි ලයින් එකකට කනෙක්ට් කරලා ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් ජෙනරල් පබ්ලික් එකටත් තේරෙන මට්ටමට අන්න ඒක තමයි වැදගත් මොකද මේ ජෙනරල් පබ්ලික් එකට මේ අනිත් මූවිසුත් බලනවා සහ එහෙම සෙට් එකක් නේ දැන් මාවල් වලට එන වෙනම සෙට් එකක් ඉන්නවා ඒක ජෙනරල් පබ්ලික් එකට කන්වින්ස් කරන්න ලේසි නෑ මොකද සමහර කැරක්ටර්ස් සෙට් වෙන්නේ අර සමහර නිකන් මැජික් සරවා මෙයා එක එක ඒවා ඕනෑට එළිය නිකන් මල්ටිවර්ස් එකේ වුණත් ඕනෑට too much ගිහිල්ලා like things got really complicated sometimes for normal people and සමහරුන්ට දැන් 2025 එකක් ඇවිල්ලා ඊළඟට ඒක කනෙක්ට් වෙන එක 2027 එද්දි සමහර විට ජෙනරල් පබ්ලික් එකේ රස්සාවක් කරන මිනිස්සුන්ට අර කාපහුව බලලා මේක බලන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒවා ඒ වුණත් මේක ඒ අලුතෙන් එන ෆිල්ම් එක ස්ටෑන්ඩ් අලෝන් හැටියට එන්ජොයි කරන්න පුළුවන් මට්ටමකට හදන එක තමයි ඩිරෙක්ටර් කෙනෙක්ගේ ෆ්‍රැන්චයිස් එකයි සාර්ථකත්වයේ රහස වෙන්නේ. අපි හිතනවා මේක මේගොල්ලෝ මොකක් හරි වයිබ් එකේ චේන්ජ් එකක් කරයි කියලා. එනිවේ මම ස්ටෑන්ඩ් අලෝන් අරගෙන බැලුවත් Thunderbolts එක පට්ට විදිහට එන්ජොයි කළා. මම ඇත්තටම 10න් 9ක් දෙනවා. මම කාලෙකින් බලපු එක ඉමෝෂනලිත් කනෙක්ට් වුණා, ෆනි එලිමන්ට්ස් තිබුණා, විෂුවල් ඉෆෙක්ට්ස් හොඳයි, ස්ටෝරි ලයින් එක හොඳයි. ඔක්කොම නියමට හැම කැරක්ටර් එකටම ඩෙප්ත් එකක් දීලා තිබුණා. කැරක්ටර් වල බෑක් ස්ටෝරිස් දීලා තිබුණා. ඒගොල්ලෝ ඉමෝෂනලි මොකද මේගොල්ලෝ මෙහෙම වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව අපිට හොඳට කන්වින්ස් කරලා තිබුණා. සුපර්බ් ස්ක්‍රිප්ට් එකක්, ෆැන්ටස්ටික් වර්ක් එකක් කරලා තියෙනවා මේ පැර. මම අනිවාර්යයෙන්ම මේ මූවි එක රෙකමන්ඩ් කරනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න, මාව ෆලෝ කරන්න කියලාත් මම ඔයගලන්ට ඉල්ලනවා. See you guys soon.